අපේම මිනිස්සු තමයි උතුරේ යුද්ධ කරේ. ඔව් හරි. අපේ මිනිස්සු තමයි උතුරේ ඉන්නේ. ඒක හරි. ආයුධ අතර ගත්තම ත්‍රස්තවාදී. ඔයාලා එහා පැත්තේ ගෙදර එක ආයුධ කරන් ඔයාලා මරන්න ආවොත් එම අපේ මසල් වාසිය තමයි මේ කියලා නිකන් ඉන්නේ නෑනේ. අතර මොකකින් තමල ගහනවනේ. බේරෙන්න බෑ ඔක්කොම වලින් නේද? අපේම මිනිස්සු තමයි උතුරේ ඉන්නේ. දැනුත් එහෙමයි. ඉස්සරත් එහෙමයි. ආයුධ අතර ගත්ත ත්‍රස්තවාදී. ඇෆ්ගනිස්තාන් ඔය පලස්තීන් මේ පැතිවල ඉන්නවා වෙනම ත්‍රස්තවාදී සංවිධාන. එක රජයකටවත් බැරිලා දෙනවා තාම ත්‍රස්තවාදීන්ට ගහන්න. මේ විතරයි ඒක කරලා ඉතින් ඉවර කරේ සම්පූර්ණයෙන්. අද විශේෂත්වය මතකද අද දවසේ? නේද? පොඩි උන්ගේ 27 උන්ගෙන් හව උන් බලනවා වටපිට මොකක්ද ඒ කේස් එක. හරිද? ඔයාලට එහෙම ඉතින් මතක ඉදින් තරම් ඕගොල්ලන්ට අර මේ අත්දැකීමක් නැති හින්දා ඒක ලොකු කේස් එකක් නෑ. අපි නම් ඉතින් මතක තියාගෙන ඉන්නේ. හැමදාම මැයි 18 කියලා කියන්නේ 18 සහ 19 කියලා කියන්නේ ඉතින් අවුරුදු වගේ තමයි. අපි ඒකට මුල දුන්නානේ. මේ අද අවුරුදු 16ක් නිදහස් වෙලා ආවි. ඒ කියන්නේ අපි ඇත්තටම 1948 නේ සාමාන්‍ය නිදහස් වුණා කියන්නේ සුද්දයි. සුද්ද අපේ නිදහස් වුණා කියලාත් කියනවා. හරිද ඒක නෝ කතාවක්. හැබැයි සුද්දාගේ නිදහස් වුණා වගේ නෙමෙයි මේක. මේකට අපි සජීවීව මේ අත්දැකීමට මුහුණ දුන්න කට්ටිය. ඉස්සර ඉස්කෝලේ හැම යද්දි මේ ෂුවර් නෑ මේ ඉස්කෝලේ ඇතුලේ බෝම්බයක් තියෙදි කියලා. ඉස්කෝලේ ඇතුලේ එළියට එද්දි ෂුවර් නෑ බෝම්බයක් තියෙදි කියලා. බස් වල එහෙම ඉස්සර යද්දි අර උඩ රැක් එක තියෙන්නේ. බස් එකේ මේ දෙපැත්තට ගහලා තියෙන බෑග් එකම තියෙන. ඒ වගේ බෑග් තියන්න දෙන්නේ නැහැ තහනම්. ඇයි ඒ? මොකෙක් හරි එකෙක් නැගිනවා බස් එකට බෝම්බයක් අරන් නගිනවා. බෝම්බයක් රැක් එක උඩින් තියනවා ඊළඟ හෝල්ට් එකෙන් බහිනවා. විනාඩි 20ක ටයිමින් තියෙනවා 20ක් ඇද්දි බෝම්බේ පුපුරනවා. ගෙදර ගිය මිනිස්සයා ආයේ ගෙදර එයි කියලා ෂුවර් නැහැ. ඉස්සර ඔය අම්මලා තාත්තලා දෙන්නම කොළඹ වැඩ කරන පවුල්වල ඒ කියන්නේ කොළඹ රස්සා කරද්දි අම්මා යනවා එක ට්‍රේන් එකක තාත්තා යනවා බස් එකේ. ඒ කියන්නේ දෙන්න යන්නේ ට්‍රාන්ස්පෝර්ට් දෙක ගන්නේ. ඇයි ඒ? හදිස්සි හරි බෝම්බයක් පුපුරලා දෙන්නම එකට මැරුණොත් එහෙම ළමයි ටික අනාතයිද? දැන් ඔයාලගේ වලේ මෙහෙම නෑනේ කතා වෙන්නේ නෑනේ බෝම්බයක් වතා දෙන්නේ නැහැ ආදේට ගියාම එහෙම නෑනේ. අපි ඔය අත්දැකීමට සජීව මුහුණ දුන්නා ළමයි කාලේ. සමහර කට්ටිය දගෙන දැන් මේ එක එක නිකන් අර එක එක මේ රැඩිකල් කතා කියන මේ යුද්ධයක ජයග්‍රාහකයෙක් නෑ. සිවිල් යුද්ධයක් තිබ්බේ. සිවිල් යුද්ධයක් කොහෙද යකෝ තිබ්බේ? ත්‍රස්තවාදීත් එක්ක යුද්ධෙ තිබ්බේ. ත්‍රස්තවාදී කියලා කියන්නේ තනිකර මිනිස්සු අමුවේ මරපු ඔය මායින් ගම්මාන වලට පැනලා කෙලින්ම බබාලා හම්බෙන්න ඉරුව අම්මලාගේ බඩවල් වලට පොරෝ වලින් කොටලා ළමයි වෙලියට ඇදලා ගත්ත. අවුරුදු 3-4 ළමයි ඔහොම කරලා උඩ විසික් කරලා කඩුව ඔහොම කරලා උඩට අල්ලපු ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරේ. ඔයාලා ඒවා දන්නෙත් නෑ. ඕගොල්ලෝ දැන් ඒතකොට අවුරුදු 2යිනේ ඕගොල්ලෝ යුද්ධ ඉවර වෙද්දී නේද? වයස. ඒතර ඇඳේ චූ දාගෙන වටපිට බල ඉන්නවා. සමහරට යුද්ධෙම මැරිච්ච ආත්මයක් දන්නේ නැහැ ගිය ආත්මේ. කියන්න බෑ හරිද ඒවා කියන්න බෑ. එහෙම ත්‍රස්තවාදී සංගතය ප්‍රභාකරන් කියන්නේ මිනිමරු මිරේච්ච ත්‍රස්තවාදියෙක්. නැතුව මේ දෙමළ මිනිස්සෙක් කියලා වර්ග කරන්න බෑ. දෙමළ මිනිස්සු හිටිය අහිංසක මිනිස්සු. දෙමළ මිනිස්සු යුද්ධෙන් සිංහල මිනිස්සු වගේම දෙමළ මිනිස්සු සිංහල මිනිස්සුන්ට වඩා දෙමළ මිනිස්සු පීඩා වින්දා. අනික මේක ඉවර කරේ මේ සිංහල මිනිස්සු විතරක් ඉවර කරේ නෑ එකතු වෙලා. දෙමළ මුස්ලිම් ඔක්කොම. ඔය පොඩ්ඩක් ඉතිහාසය පොඩ්ඩක් හොයලා බලන්න. නැත්තම් නිකන් ඔහේ කොහෙටවත් නැතුව අර මොකෙක් හරි එකෙන් මොකක් හරි රැඩිකල් කතාවක් මේක පිළිගන්නවා. අපේම මිනිස්සු තමයි උතුරේ යුද්ධ කරේ. ඔව් හරි. අපේ මිනිස්සු තමයි උතුරේ ඉන්නේ. ඒක හරි. ආයුධ අතර ගත්තට පස්සේ ත්‍රස්තවාදී. දැන් ඔයාලා එහා පැත්තේ ගෙදර එක ආයුධයක් අරන් ඔයාලා මරන්න ආවොත් එම අපේ මසල් වාසියෙත් තමයි මේ කියලා නිකන් ඉන්නේ නෑනේ. අතර මොකෙක්කින් තමල ගහනවනේ. බේරෙන්න බෑ ඔක්කොම ගලින් නේද? අපේම මිනිස්සු තමයි උතුරේ ඉන්නේ. දැනුත් එහෙමයි. ඉස්සරත් එහෙමයි. ආයුධ අතර ගත්තොත් ත්‍රස්තවාදී. ආයුධ අතර ගන්න බෑ ලංකාවේ රජයකට නෙවෙයි. හරිද? ඒක මතක තියන්න පොඩි කාලේ අපි මේක ඔක්කොම එකතුලා දැන් මම ඊයේ පෙරේද මම නිකන් ආයෙ පාරක් අර මුලතිව් සටන ගැන නිකන් ඔය විස්තර වගේක් බැලුවා. මුලතිව් කියලා කියන්නේ ලංකාවේ ඉතිහාසයේ ආමි එකේ 1500ක් එකපාර නැති වුණා. 1500ක් එකපාර මැරුණා. දැන් මේ ඊයේ පෙරේද අර බස් එකක් පෙරලා 21ක් නේ මැරුණේ. රටේ ලොකු දවස් ගාණක් යනකම් ඒක අර එහෙන කතාවක් වුණානේ. ඒතර ඔයාලා හිතන්නකෝ 1500ක් එකතන මැරුණා කිව්වම. පාස් වලින් මැරුණේ 350ක් විතර මැරුණේ. මම මේ ගණන් ඉලව් කියලා මේවා මැච් කරන්න හදනව නෙමෙයි. නමුත් ඔයාලා හිතන්න එක යුද හමුදා කඳවුරකට ගහලා ආමි එකේ ට්‍රේන් කරලා හිටපු සෝල්ජර්ස්ලා මේ ඔෆිසර්ස්ලා 1500ක් එක රැන් එළියෙදි මැරෙනවා. හරිද? ඕකෙදි මේ මුලතිව් වලට ගහනවා කියලා අවුරුදු දවස් ගානක ඉඳන් බුද්ධියංශ තොරතුරු දීලා තිබ්බේ. සත පහකට ගණන් ගත්තේ නැහැ හිටපු නායකයෝ. ඔය මුල් කාලේ අපි LTT එකේ මාර කෑම් වල තෝගයක් කෑවේ. ඒ කියන්නේ ඒ කාලේ අපේ ආමි එකේ එතකොටත් නිලධාරී හිටියා හොඳට යුද්ධ කරන්න පුළුවන්. හැබැයි හරියම නායකත්වයක් තිබ්බේ නැහැ. LTT එකට ආයුධ දිනවා අපට ආයුධ නැහැ. එකපාරක් ඔය ආරක්ෂක කවුන්සිල් රැස් වෙනවා ගෙලින් මහවලු මේ LTT එකේ කීයක් විතර ඉන්නවද මේ ත්‍රස්තවාදීන් කියලා. 10000ක් විතර ඉන්නවා කියලා ගවලු. අපේ ආරක්ෂක නිලධාරී. මේ කෙනෙක් අහනවලු මේ කියන්නේ දේශපාලනඥයෙක් අහනවලු මේ 10000කට වෙඩි තියන්න උණ්ඩ 10000ක් ඇතිනේ. බලපංගු මොලේදී නේ. හරිද? ඒ කියන්නේ එක එක අයන තියපන් එකයි. තියපන් එකයි එහෙම.
නේ එහෙම මොළ තිබ්බේ ඉස්සර. පස්සේ ඉතින් ඔක්කොම එකට එකතුලා ওই මුලතිව් කේස් එක වෙලාවේ මෙහෙ මුස්ලිම් නිලධාරියෙක් ඔය ඔයාලා බලන්න හරිද සිංහල කට්ටිය විතරක් නෙමෙයි යුද්ධ කරේ මුස්ලිම් අයත් යුද්ධ කරා. දෙමළ අයත් සපෝට් එක දුන්නා. දෙමළ නිලධාරිනුත් හිටියා. මුස්ලිම් නිලධාරීන් විශේෂයෙන් ඔය බුද්ධ්‍යාංශිත වන් මුතාලිෆ් රිස්වි මීඩින් ඔය ඔක්කොම බුද්ධ්‍යාංශ හිටපු කට්ටිය. ඒගොල්ලෝ සෑහෙන සපෝට් එකක් දුන්නා මේක ඉවර කරන්න. ෆස්ලි ලෆීර් කියන මෙහෙ කට්ටිය අහලා තමයි නුවර වුණා දැනන් ඉන්න ඕනේ හැබැයි. නුවරින් දැනන් නැත්නම් විශේෂයෙන් පොඩි අවුලක්. හැබැයි ෆස්ලි ලෆීර් කියන්නේ මේ කටුකස්වර හිටපු නිලධාරියෙක්. මුලදෙව් කැම්ප් එක වැඩෙද්දි 1500ක් වැඩෙනවා 1500ක් මැරෙනවා කියලා මං කිව්වේ. 1500ම ඇතුලේ කොටු වෙලා LTT එකෙන් වට කරගෙන ගහනවා. බේර ගන්න විදියක් නැහැ. ඒ වෙදි සාමාන්‍යයෙන් විශේෂ බලකාය කියන්නේ විශේෂ බලකාය තමයි සාමාන්‍යයෙන් අල්ල ගන්න බැරි තැනකට යන්නේ විශේෂ බලකාය යන්නේ සාමාන්‍යයෙන් කියන්නේ කරගන්නම දෙයක් නැත්තම් යවන්නේ විශේෂ බලකාය. මේ ත්‍රිකුණාමලෙන් කතා කරලා කියනවා මේ මුලතිව් වලට යවන්න විශේෂ බලකායෙන් පිරිසක් මේ මුලතිව් කැම්ප් එකට ගහන LTT එකෙන් අපේ ඇතුලේ ඔක්කොම කොටු වෙලා ඉන්නේ 1500ක් ඇතුලේ. ඊට පස්සේ ෆස්ල් ලෆීර්ට කතා කරලා ෆස්ල් ලෆීර් තමයි ඒතර විශේෂ බලකායේ ලොකු නිලධාරියෙක්. මේ කටුකස්වර එක්කෙනෙක්. හරිද නුවර? මුස්ලිම් එක්කෙනෙක්. ෆස්ල් ලෆීර්ට කියනවා ටීම් එකක් කරන් යන්න මුලතිව් වලට කියලා. ටීම් එක කියලා කියන්නේ හෙලිකොප්ටර්ස් 6ක් යනවා. එක හෙලිකොප්ටර් එක 30 ගාන විශේෂ බලකාය 180ක්. විශේෂ බලකාය 180ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් LTT කට්ටිය 2000කට 3000කට විතර ඇති. හරිද? විශේෂ බලකාය 180ක්. යන්න කලින් මෙලෝ විස්තරයක් දන්නේ නැහැ කැම්ප් එක කොතනද මේ විස්තරය කොහොමද දැන් වෙඩිවත් තියන්නේ කොහෙද මොනවද දන්නේ නැහැ. එකපාරට හදිස්සිය කතා කරලා කියනවා දැන් යන්න ඉක්මන මුලදිව බේර ගන්න මේ ගහනවා 1500ක් කොටු වෙලා ඉන්නේ කියලා. හා කියලා යනවා ඉතින්. ගිහලා ගෙලින් මුලදිව වලට කිලෝමීටර් 4ක් විතර හැයෙන් ගෙලින් හෙලිකොප්ටර් ස්ටික් ගොඩ බානවා. හෙලිකොප්ටර් ගොඩ බාන්න දෙන්නේ නැහැ මේ දෙකක් හෙලිකොප්ටර් දෙකක් ප්ලෑන් කරනවා. ඒකින්න SF ලා බිමට බහිනවා. ෆස්ට් ලා ෆීරුයි තව සෙට් එකක් ඉන්න හෙලිකොප්ටර්ස් ටිකක් උඩ. දැන් කේස් එක වෙලා තියෙන හෙලිකොප්ටර්ස් වලින් ගිහලා බාලා තියෙන LTT එකේ අර ගුවන් යානානාශක ඒවා ස්ථානගත කර හිටපු තැනක තමයි බාලා තියෙන්නේ ගිහලා හෙලිකොප්ටර්ස් ටික. උන් අරක බානකන් ඉන්න එක දිගට වෙඩි තියෙනවා දැන් හරිද? ඒතර අනික් හතර හෝ අනික් හෙලිකොප්ටර්ස් දෙක බා ගන්න විදියක් නැහැ. හෙලිකොප්ටර් 6න් 4ක් ප්ලෑන් කරනවා දෙකක් ප්ලෑන් කරගන්න විදියක් නැහැ. එතකොට මේක හෙලිකොප්ටර් එක උඩ තියෙනවා දැන් ෆස්ට් ලෆීට් එක ලෑන්ඩ් කරන්න විදියක් නැහැ. මම නිකන් ওই චරිතයක් ගැන කියන්නේ ඕගොල්ලෝ විස්තර හොයලා බලන්න නැත්නම් හරි අපරාධයක් ඒවා දන්නේ නැහැ කියලා කියන්නේ. තමයි ගෑනු ළමයි පිරිමි ළමයි දෙකොල්ලම දැනන් ඉන්න ඕනේ. එක දැන් ෆස්ට් ලෆීර් ඉන්නේ හෙලිකොප්ටරේ ලෑන්ඩ් කරන්න බෑ. පයිලට් කරන්නේ දැන් හෙලිකොප්ටර් 4ක් ලෑන්ඩ් කරානේ. පයිලට් කියනවා මේක ලෑන්ඩ් කරන්න බෑස මේ වෙඩි තියනවා අපි යන් හරවගෙන කියලා. දැන් කොල්ලෝ සෙට් එකක් පල්ලෙහා. 4ක් ලෑන්ඩ් කරලා SF ලා බහැලා. කමාන්ඩර්ත් එක්ක අනික් හෙලිකොප්ටර්ස් දෙක උඩ. ආපහු හරවයි යන්න හදන්නේ. අර මිනිස්සයා මොකද ගන්න? පිස්ටල් එක ඇදලා අරගෙන ගෙලින්ම පයිලට්ගේ ඔළුවට තියනවා පිස්ටල් එක. තියලා කියනවා කොල්ලෝ සෙට් එකක් පල්ලෙහා බහැලා ඉන්නේ මම මෙතනින් යන්නේ ආපහු හරවගෙන පල්ලෙහාට ලෑන්ඩ් කරපන් අඩි 10ක් උඩින් ඉඳන් මම පල්ලෙහාට පයින්නම් කියලා. ඒ අඩි 10ක් උඩින් ඉඳන් කෙලින්ම හෙලිකොප්ටරේ ලෑන්ඩ් කරන්න මෙන්න බිමට පැනලා හෙලිකොප්ටරේ යනවා කොරව. බහැලා තමයි 180ත් අරගෙන යන්නේ කෙලින්ම ඇතුළට. මේගොල්ලෝ දන්නේ නැහැ විස්තරයක් මෙලෝ දෙයක්. මුලතිව් බේර ගන්න එක විතරයි ඔළුවේ තියෙන්නේ. ටීම් එක හදාගෙන 180ම සෙට් කරගෙන පහුවදා උදේ 9 වෙද්දී යනවා මුලතිව් වලට බේර ගන්න කියලා. LTT එකෙන් දැනන් ඉන්නවා මේගොල්ලෝ එනවා කියලා. එක තැනකදී වට කර ගන්නවා වට කරගෙන ගහන්න ගන්නවා. 180ක් දැන් වට වෙලා තියෙන LTT එකෙන් ඔක්කොම වෙලා වට කරගෙන ගහනවා. මෙයා දන්නේ ෆස්ට් ලෆීර් කෙලින්ම වෝකි ටෝකි අරගෙන කෙලින්ම මේ ත්‍රිකුණාමලයට වැලියු එකට කතා කරලා කියනවා මේ අපිට ආධාර අවශ්‍යයි මේ ඒ කියන්නේ ගොඩක් ඉන්නවා මෙතන ලොකු ප්‍රමාණයක් කියද්දි මෙතෙන්ට වැටෙනවා මෝටාර එකක්. මෝටාර එක වටනවා අර මෙයාගේ ඔළුවට වදින්න කෙලින් මෝටාර එක. එතනම ටික වෙලාවකින් නැති වෙනවා. හරිද? ශ්‍රී ලංකාවේ උදාමුදායට විශේෂම ඒ කියන්නේ නිර්භීතව නිලධාරියෙක්. ඒක නැති වුණා එයා නැති වුණා විතරයි කෙලින්ම අර දැන් සාමාන්‍යයෙන් ඔය ටීම් එක කැප්ටන් කෙනෙක් නැති වුණා කියන්නේ අර ඉන්න අනික් සෝල්ජර්ස්ලා ඔක්කොගේම මානසිකත්වයට ඒක බලපාන. ටීම් ලීඩර්නේ. ඊට පස්සේ එයා නැති වුණා විතරයි ඊළඟට දැන් මේ කට්ටිය මේ යුද්ධ කරපු විදිය රට ගැන තිබ්බ හැඟීම. දැන් එයා නැති වුණා විතරයි ඊළඟට එතන ඉන්න එක්කෙනා ඊළඟ මේජර් කෙලින්ම පටන් ගන්නවා වැඩේ අවුලක් නැහැ මේ එයා අන දෙන්න පටන් ගන්නවා. දැන් ෆස්ට් ලෆීර් නැති වෙලා. කෙලින්ම මූලස්ථානට යනවා පණිවිඩය මෙයා නැති වුණා කියලා. ඒතර කට්ටිය සම්පූර්ණයෙන් ඉවරයි ඔළුව අත ගහ ගන්නවා මේ හිටපු ඒ කියන්නේ සරත් ෆොන්සේකලා වගේ වෙන්න ඉඳපු මිනිස්සෙක්. හරිද? හිටියානම්. ඒතර ඊළඟට කෙලින්ම ඊළඟ හෙලිකොප්ටරය ආයවනවා. ආයෙ වැලියෝෙන් එවනවා තව හෙලිකොප්ටරයක් මේ ත්‍රිකුණාමලෙන් තව සෙට් එකක් අරගෙන ආයෙ වෙනවා. ඒකේ ඉන්නේ ඊළඟට ෆස්ට් ලෆීර්ට පස්සේ ඉඳපු දෙවෙනියා රාජ්‍ය ජීසිරි. මිනිස්සයා එනවා මිනිස්සයා ඇවිල්ලා හෙලිකොප්ටරේ දාන්න කරුවා මිනිස්සයාටත් මෝටාර එකක් වදිනවා. පපුවට වදින්නේ කෙලින් පපුවෙන් එක දිගට ලේන්න ගන්නවා මේ කරගන්න දෙයක් නැහැ ආපහු උඩට ගන්න විදියක් නැහැ වටෙන්ම වට කරලා ගහනවා LTT එකෙන්. දැන් හෙන කේස් එක දැන් අර හේ ත්‍රිකුණාමලයේ කෙලින්ම කතා වෙනවා දැන් කරගන්න දෙයක් නැහැ දැන් ෆස්ට් ලෆීරුත් ඉවරයි මෙයත් ඉවරයි මේ රාජ්‍ය ජීසිරිටත් එල්ලලා තින්නේ එයත් දැන් අසත්තත් ඉන්නේ කියලා ගෙන්න ගන්න විදියක් නැහැ දැන් බෙහෙත් කරන්නවත් ආපහු ගෙන්න ගන්න විදියක් නැහැ. ඔය සිද්ධිය වෙද්දි ඔතන මූලස්ථානට තව නිලධාරියෙක් එනවා නිවාඩු යන්න බලාගෙන. ඒ කියන්නේ යා ගෙදර යන්න බලාගෙන ඉන්නේ මේ
විශේෂ බලකා පුහුණු පාසලේ අන්දෙන් නිලධාරියා. එයාට සිද්ධිය ඇහෙනවා මේ කතාව. එයා නිවාඩුවෙන් දෙන්නේ. එයාට ඇහෙනවා දැන් එක්කෙනෙක් පස්ලා පිර නැති වෙලා අරයට වැදිලා එයාත් වැටලා ඉන්නේ දැන් කරගන්න දෙයක් නැහැ. කට්ටිය මුණින් මුණ බලන හදනවා මොකද කරන්න කියලා. නිවාඩුවෙන් හිටපු මිනිස්සයා කෙලින්ම කතා කරලා කියනවා හෙලිකොප්ටරයක් දෙන්න මම යන්නම් කියලා. එයා මේ ඔයාලා දැන් අර සින්දු කියන යොහානිව දන්නව නේද? යොහානිගේ තාත්තා. ප්‍රසන්න සිල්වා. අපි දැන් ඔයාලා දන්නේ යොහානිවනේ පොඩි අය දන්නේ. අපි යොහාන්ට කලින් ප්‍රසන්න සිල්වාව දන්නවා. පස්සේ තමයි අපි දැනගත්තේ යොහාන් සිල්වා කියන්නේ ප්‍රසන්න සිල්වාගේ දුව කියලා. එතකොට මේ ප්‍රසන්න සිල්වා තමයි ඊළඟට SF එකත් එක්ක අරන් ඇවිල්ලා අර පල්ලෙය වැඩලෙනු රාජ්‍ය දිසිරිවා ඒගොල්ලන් අරන් රාජ්‍ය දිසිරිගේ ඉන්ටර්විව් එක තියෙනවා අර වනස කියන channel එකේ බලන්න ඒකේ කියනවා මේ ප්‍රසන්න සිල්වාව නැත්තම් එයාට ඒ වෙලාවේ මැරෙන්න වෙනවා කියලා. ඒ කියන්නේ මිනිස්සු අර හැංගීම කියන එක උපරිමයි. හැංගීම කියන එක උපරිමයි. රට ගැන හැංගීම කියන එක උපරිමයි. ඔය සල්ලි වලට යුද්ධ කරා පඩි ගෙව්වා. ඔය හිඟන කතා එකක්වත් අදාළ නැහැ. උඹලට නෙමෙයි අපිට හරි ලක්ෂ 5ක් 6ක් හරි දෙනවා කියලා ඔය ෆ්‍රන්ට් ලයින් එකට යන්න ගියොත් එමේ යන්නේ නැහැ ඇත්ත කතාව. යන්න බෑ. ඉතින් මේ බලන් ඉද්දි මේ හිටපු ගමන් අඩියක් තිබ්බ කියන්නකෝ. බිම් බෝම්බයක් තිබ්බ කකුල ගැලවිලා ගියා බලද්දි කකුල් නැහැ. හරිද? සමහරලාට කැලෑවල ගියාට පස්සේ සමහරලාට මේ වට අහු වුණාට පස්සේ සමහරලාට වෙඩි හැම වදිනවනේ. කැලෑ ඇතුලේ වෙඩි වැදුනට පස්සේ සමහරලාට මේ ඇඟිල්ල කර දුන්නා කියන්නේ මෝටාර කෑල්ල. කැලෙන් එළියට එන්න දවස් 4ක් 5ක් යනවා. මෝටාර කෑල්ල ඇඟිල්ලට වැටලා තියෙද්දි කැලෙන් එළියට එන්න දවස් 4ක් 5ක් ගියොත් එහෙම මොකද වෙන්නේ? ඇඟිල්ල කුණු වෙන්න ගන්නවා. මොකද කරගන්නේ? පීයක් කරන් මෙතනින් කපා ගන්නවා. ආමි එකේ කට්ටියව ට්‍රේන් කරලා තියෙන්නේ එහෙමයි ළමයි. ඒක ඔයාලටවත් අපටවත් හිතන්නවත් බැරි තරම් ලෙවල් එක. හිස්ටරි එක හොයලා බලන්න. රට වෙනුවෙන් ඉස්සරහට ආපු මිනිස්සු සෑහෙන තොගයක් ලංකාවේ හිටියා. අනික මේ ආමි එක එහෙ යුද්ධ කරද්දි නේවි එක යා ෆෝස් එක උපරිම සපෝට් එක දෙද්දි ලංකාවේ මිනිස්සුත් එකතු වෙලා ඉතින් දැන් මේ පක්ෂ වලට බෙදිලා අරකයි මේකයි අපි මෙහෙම අපි අර එහෙම අරක මරාගන්න. ඒ වෙලාවේ යුද්ධ වෙලාවේදී ඔක්කොම එකතු වුණා. ඒ කියන්නේ එක ඇඩ් එකයි දැම්මේ ආමිගේ කට්ටියට ලේ හිඟයක් ඇවිල්ලා ලේ නෑ දැන් තුවාලකාරයෝ වැඩි ලේ නෑ එක ඇඩ් එකයි දැම්මේ ලේ බැංකුවල ලේ පරිත්‍යාග කරන්න කියලා. පහුගිය උදේවේදී පෝලිං ගණන් ගිහිල්ලා ඉන්නවා ලේ බැංකුවල ලේ පරිත්‍යාග කරන්න. පස්සේ කො දැන් ඇති අතිරික්තයක් තියෙනවා. හරිද? ඒ කියන්නේ එක දවසින් හරිද? ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු ගිහිල්ලා එක පෙළට ලේ දුන්නා. එක පෙළට ලේ දෙන්න ගත්තා. සමහර පන්සල් තිබ්බා අවුරුදු 3ම යුද්ධ තිබ්බා අවුරුදු 3ම සමහර පන්සල් වල හැමදාම බෝධි පූජා තිබ්බා. හැමදාම බෝධි පූජා තිබ්බා අර උතුරේ ෆයිට් කරන කට්ටිය. ඔය නිකන් මම විනාඩි 10කින් ඔය විනාඩි 10කින් ඔවා කියන්න බෑ. පැය ගාණක් යනවා කියන්නේ. ඒකත් ඕගොල්ලෝ නිකන් පරණ ඉතිහාසය වල බලන්න විශේෂයෙන් ඔය මිනිස්සු කොහොමද ජීවිතය දුන්නේ කියලා. එතකොට අපි දැන් මේ වෙද්දි හිටියා නම් අපි රටවල් දෙකක් මේ වෙද්දි හරියට ගියා නම් ඒ කියන්නේ ප්‍රභාකරන් ඩෝන් දේ වුණා නම් මේ වෙද්දි රටවල් දෙකක්. මේකේ මොනවද බෙදන්න තියෙන්නේ කියපන්කො 60 වර්ග කිලෝමීටර් 65000යි තියෙන්නේ. ඒකෙන් උතුරයි නැගිරිනයි පළාත් දෙක ගැලවිලා ගියොත් මේ මෙච්චර අකිදුරු ඉන්නවා යන්තා. ප්‍රභාකරන් ඒ රජා තා පොඩ්ඩේ. ඒ වෙලාවේ දේශපාල ඒ වෙලාවේ 2005 ජනාධිපතිවරණයෙන් ඕක ටර්නින් පොයින්ට් එක උනේ මහින්ද රනිල්ලු නිල්ලුවේ. රනිල්ට වඩා මහින්ද ගත්තේ ඡන්ද 1,86,000 1.6යි ප්‍රතිශතය වැඩි වෙලා තිබ්බේ. 1.6කින් 1.8කින් දින්නේ. ඒ වෙලේ රනිල් දින්නම් බොහෝ විට මේ වෙද්දි රට අනිවාර්යෙන් දෙකට කැඩලා තියෙනවා. ඒ කියන්නේ පොර නම් දෙනවා. ඉතින් පොර නිකන් දෙනලා ඉන්න කීටියා කමන්නේ තියා ගන්න වගේ සීන් එක හිටියා. පස්සේදී ඔක්කොම එකතු වෙලා කට්ටිය එකතු වෙලා මේවා වෙලා දේශපාලඥයෝ මේ ලොකු කරනවත් පොර කරන මගුලන් නෙමෙයි. ඒ වෙලාවේ විච් එකට ඉතින් ඔයාලා ඒ වෙලාවේ නෑනේ. අපි ඒ වෙලාවේ දැක්ක කට්ටියනේ මේක. අපේ ඒ ගෞරවය ආදරේ තාමත් අර යුද්ධ කරපු මිනිස්සු වෙනුවෙන් තියෙනවා. ෆොන්සේකාට එහෙම මම දැකලා දෙනවා කට්ටිය ගිහිල්ලා ඔය ෆොන්සේකාගේ Facebook page එකේම සරත් ෆොන්සේකාට බයිනවර පොඩි උන් 2000න් පස්සේ විතර එවුන්. හරිද? 2005 විතර මේ මොකෙද්ද නා කියා කල වැද්දා බයිනවා. ෆොන්සේකාගේ තිබ්බ මොරාල් එක මං හිතන්නේ සාමාන්‍යයෙන් දැන් ඉන්න කොල්ලෝ 1000ක් ගත්තත් ඒ 1000න් එකකටවත් ෆොන්සේකා ගාව තිබ්බ මොරාල් එක නම් නැතුව ඇති. මරාගෙන මරන බෝම්බේ ගහලා ඩිෆෙන්ඩර්ස් දෙකේ හිටපු දෙන්නම ඩිෆෙන්ඩර්ස් වල හිටපු ආමි ඔක්කොම ඉවරයි. ෆොන්සේකාට මරාගෙන මරන බෝම්බයක් ගැහුවානේ. කාර් එකකට බෝම්බේ ගැහුවේ ගෑනු කෙනෙක් පැන්න බඩේ බැඳගෙන බෝම්බයක් සුසයිඩ් එකක්. දෙපැත්තේ හිටපු ඩිෆෙන්ඩර්ස් වල හිටපු සෝල්ජර්ස්ලා ඔක්කොම මැරුණා. කට්ටියදී ෆොන්සේකාත් ඉවරයි කියලා කට්ටිය බලාගෙන හිටියා කරගන්න දෙයක් නැතුව බිරාන්ත වෙලා මොකද උනේ කියලා. දොර අරගෙන කාර් එකකින් එළියට බැස්ස බඩවැල් ටිකත් අතේ තියාගෙන. බෝම්බේ වැදලා මේ බඩ සම්පූර්ණයෙන් ඔපරේට්ලා බඩවැල් ටික එළියේ. බඩවැල් ටික අතේ තියාන කාර් එකකින් එළියට බැස්සා. බැලුවා මා වරම් ඵලයක් ඉස්පිරිතාලට කියලා. හරිද? ෆොන්සේකාගේ සර්ච් කරලා බලන්න ඉමේජ් වල ඇති මේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න සම්පූර්ණයෙන් මෙතන ඉඳන් මෙතෙන්ට නිකන් කපලා තියෙන්නේ. මේ මහුම් පාර තාම තියෙනවා මෙතෙන්ට නිකන්. කියන්නේ බඩ සම්පූර්ණයෙන් ඔපරේට්ලා තිබ්බ බෝම්බ කෑලි වැදිලා. තාමත් ඇඟ ඇතුලේ යකඩ කෑලි තියෙනවා. හරිද? ඉතින් අර පොඩි උන් ගිහලා නාකියා කියලා කමෙන්ට් දානවා. මූ මොකෙද්ද කියලා කමෙන්ට් දානවා. ඉතින් මේකයි ප්‍රශ්නේ. ඒගොල්ලෝ වැරද්ද කරගත්ත දේශපාලනයට ඇවිල්ලා. නමුත් මේ මිනිස්සුන්ගේ වීරත්වය සදාකාලිකයි. ඒක තමයි කතාව. ඒ කියන්නේ ඒක ඉතින් අවදාවත් අමතක කරන්න බෑ මිනිස්සුන් අමතක කරන්න බෑ. කොයි පැත්තේ මොන දේශපාලන පැත්තේ හිටියා? ඒ වෙලාවේ දුන්න දැන් දුන්න සපෝට් එක ඉතින් ෆොන්සේකා විතර නෙමෙයි වසන්ත කරන්න ආකොට රොෂාන් ගුන්තිලක ඔය ඔක්කොම කමාන්ඩර්ස්ලා
Navy Air Force commanders. අර ඉතින් පොඩි උන් දරන් ඉන්නවනේ. උඹලා දන්නේ නැහැ විස්තර ගොඩක් ඒක දැන් මම අර හැබැයි ෆස්ට් ලෙෆ් එක ගැන දන්නවා කියලා. කටුගස්තොරේ උන් දරන් ඉන්නවනේ. කටුගස්තොර ඉස්කෝලේ මේ ඕල් බොයි කෙනෙක්. හරිද? ඇන්තනිස් එකේ. ඒක ළමයි දරන් ඉන්නවනේ සාමාන්‍යයෙන් දන්නේ නැහැ කියලා කියන්නේ විල්ලෙජ්ජය බෑ. මම නම් ඉස්සර සාමාන්‍යයෙන් ඔය තිබ්බ පොත් තරම් මනම් තාමත් මොකක්ද ඩොකියුමන්ටරි එකක් හම්බුනොත් ඔක්කොම බලනවා විස්තර ටික. ඉතිහාසෙ පොඩ්ඩක් දැනගෙන ඉන්න බෑ. මොකද උනේ කියලා. නැත්තම් එක එක කවුන්ට් ඕන විදිහට කියනවනේ ඉතිහාසෙ. යුද්ධෙන් ජයග්‍රාහකයෙක් නෑ. ජයග්‍රාහකයෙක් නැත්te නෑ හොඳටම දින්නා. ප්‍රභාකරන්න බල්ලෙක් වගේ අදන් ආවේ කෙලින්ම. කලපුවේ අර මඩගොඩේ වැටලා හිටියා. කමාන්ඩෝස්ලා ගිහිල්ලා කෙලින්ම අදන් ආවා. කලිසමත් නැතුව හිටියේ. පස්සේ යන්තම් ඇඳුමක් ඇඳුවා පස්සේ. අර මීඩියා වලින් එල ෆොටෝ ගන්න ඉඳා. බල්ලෙක් වගේ මෙරලා හිටියේ. දෙමාපියන්ගේ ළමයි මේවා කරලා මරලා බෝම්බ ගහලා පණ පිටින් මරලා ඔක්කොම කරලා අන්තිමට බල්ලෙක් වගේ මෙරලා ගියා එච්චරයි. කිසිම ත්‍රස්තවාදියෙක්ට ආණ්ඩුවකට එරෙහිව යුද්ධ කරලා දිනන්න හම්බෙන්නේ නැහැ. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. දැන් ඔය අනික් රටවල් පේනවනේ කොච්චර ත්‍රස්තවාදීන් ඉඳ ඉන්දියාවට බෑනේ ඇතුළේ ඉන්න ත්‍රස්තවාදීන් ටික අල්ලලා මරලා දාන්න. එක පාට කොහෙන් හරි උන් ටිකක් ගෙනා තුවක්කුව අරන් ගිහලා වෙඩි තියලා යනවා වෙන්න. පාකිස්තානට කවදා කොච්චර යුද ශක්තියක් තිබ්බද වැඩක්ද? කොච්චර යුද ශක්තියක් තිබ්බද වැඩක් නැහැ. ඉන්දියාවට පාකිස්තානෙට උන්ට ඒ රටේ ඉන්න ත්‍රස්තවාදීන්ව අල්ලගන්න බෑ. මැද පෙරදිග රටවල් වල බෑනේ. දැන් අපේ මෙහි කොහෙවත් අර ත්‍රස්තවාදීන් ඉන්නවද? ඔයාලට හිටපු ගමන් නිකන් යාපනයේ පැත්තේ ගිහිල්ලා යන්න පුළුවන්. ත්‍රස්තවාදීන් නැහැ. හැබැයි ඔය එක එක පැතිවල ඔය ඇෆ්ගනිස්තාන් ඔය පලස්තීන් මේ පැතිවල ඉන්නවා වෙනම ත්‍රස්තවාදී සංවිධාන. එක රජයකටවත් බැරිලා දෙනවා තාම ත්‍රස්තවාදීන්ට ගහන්න. මේ විතරයි ඒක කරලා ඉතින් ඉවර කරේ සම්පූර්ණයෙන්.